අනේ ඔයා නේද? තරහද? බාන්නකෝ hinaවේ ලස්සන. බාන්නකෝ අද ලස්සනට ඇඳලත් ඇවිත්. සමහරු ඉන්නවා කියන්නේ පිචින් උපතින්ම ගේනවා. තමන් කවුද කියලා දැනගන්න ඒක නිසා තමන්ට ගෙනාපු දේ තමන් ගෙනාපු දේ අම්මා තාත්තා දුන්න එක ටැලන්ට් එක හැකියාව ඔයා හදාගන්න. ජය වේවා. Thank you mama. ඉගිල්ලිලා යන්න පිහාට ඕනේද කවිෂා? නෑ දැන් ටෙක්නොලොජි එක හරි දියුණුයි. දැන් ප්ලේන්ස් එහෙම හදලා තියෙන්නේ. මුහුදු හතෙන් එහාට යන්න ඕනද අපිට රුවල් හබල්? නෑ දැන් නැව් හදලා තියෙන්නේ. රජෙක් වෙන්න ඔටුන ඕනේද? නෑ. ඔටුන නැතුව රජ වෙච්ච ඕන තරම් කට්ටිය දැන් ඉන්නවා. ඉතින් ඔයාට ජුනියර් සුපර්ස්ටාර් වෙන්නම ඕනේද? ලංකාවම දන්නවා ඔයාට හොඳට සින්දු කියන්න පුළුවන් කියලා. ශය වේවා. Thank you. කවිෂ දුව ඔයාගේ හඬටත් මම හරි ආසයි මම කලිනුත් කිව්වා. දීප් බලන්නකො මොනේ තියෙන ආඩම්බරකම. ඒක තමයි. අර එදා තිබ්බ එක නෙමෙයි අද තියෙන්නේ. ඉතින් අපිට සතුටුයි මේ දරුවෝ මේ වේදිකාව තුළින් පන්නරේ ලබලා ඒගොල්ලෝ පුරුදු වෙලා තියෙනවා ජීවිතේ අභියෝග වලට මුහුණ දීලා පරාජයක් වුණත් ඒක එතනින් ගන්න ඕන දේ අරන් එතනින් හදා ගන්න ඕන දේ හදාගන්න හිත හදාගෙන ඉදිරියට යන්න මේ දරුවෝ පුරුදු වෙලා තියෙනවා. ඒක මම හිතන්නේ අපි තුන්දෙනාටම ලොකු සතුටක්. ආඩම්බරයක්. ඔබට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජීවිතේ ජය ගන්න ලැබේවා. Thank you mama.